Bindo, bindo, bindo. මොනවද බං කල්පනා කරන්නේ? නෑ බං මම මේ කල්පනා කළේ ඔබගේ පවුල ගැන වෙන්නද? නෑ බං එහෙනම් ඉතින් ඔබේ දරුවෝ ගැන වෙන්නද? නෑ බං එහෙනම් මොන ඉලව්වද බං? මම මේ කල්පනා කළේ බල මැරිච්ච තාත්තා ගැන. අනේ මේ මේ යටිබඩ මම මේ කල්පනා කළේ බං මේ දවස්වල බිස්නස් හොඳටම සවුත්තුයි බං. වැස්සොත් නම් හුටා තමා පුතෝ. අනේ මගුල මේ ලොකු කෙලේ මගුලනේ. හරි ඉතින්. එකීගේ කල වයසාර නම් ඒකේ හොඳ තැනක් බලලා තීක තල දියා. අනේ මේ ඒ අත මගුල් නෙමෙයි බං. එක එකා කෙලින්නෙම නයිට. පොලිසියෙන් පැන්නොත් එහෙම දෙන්න පිච්චියක්වත් නෑ. දඩ ගෙවන්න දොවිතක්වත් නෑ බං. අපි වගේ වුන් ඉතින් ණයට ගන්න නැතුව තිස්සෙම කොහෙද බං අතේ කාසි දෙන්නම් කාසි තමයි. මේ උඹ මොකද මේ ගාල කඩාගත්ත පඹය වගේ දුවගෙන ආවේ? ගාල කඩාගත්ත පඹය නෙවෙයි බං. ගාල කඩාගත්ත හරකා වගේ. කූටා. මම මේ පහළ සාමෙලාගෙන් ඇටි හිටිය පැකට් එකක් ගත්තා. උඹ ළඟ බඩු පරක්කු හින්දා. ණයටද? සූදෙයි ණයට. තොපි අපිටම කෙලින්න ණයට. මම ඒ පැකට් එකත් අරන් මේ කැලේට රින්ගන්න හැදුවේ. පැට්‍රෝල් ගියේ රාලහාමිල දෙන්නෙක් දැකලා මාව පැන්නුවා කියහන්කෝ. පන්නනවත් දන්නෙත් නෑ. දැනුයි මතක් වුනේ. තෝ දැන්ද කියන්නේ? කොහොම හිටපන්. හුටා පැකට් එක දාලා ඇවිල්ලා. කොහොම හිටපන්. රාලහාමිල දෙන්න අර පැත්තට යනවා බං. Oh my. මේ අරින් යන්න ඉක්මනට. වඩිය හංගන්න. මම මෙතන තොදොල් වෙවි ඉන්න. අරින් යන්න.